වෙනද වගේම ගොඩක් ආදරෙන් පිළිගන්නවා මගේ යාළුවෝ සෙට් එක ඔන්න අතවැලට ගෙනල්ලා තියෙන්නේ මුළු ලෝකෙම හොල්ලන බයික් එකක්. කවුරුත් දන්න Suzuki DRZ 4SM අවුරුදු 20කට පස්සේ වෙනස් වුණ මේ බයික් එක ගැනයි අද කතා කරන්න යන්නේ. එහෙනම් වීඩියෝ එක රැඳිලා එන්න අපි දැන් යමු වීඩියෝ එකට. Suzuki DRZ 400 බයික් එක ලෝකෙට හඳුන්වලා දෙන්නේ මුලින්ම 2000 වර්ෂයේ. ඒ ඩුවල් ස්පෝර්ට් බයික් එකක් විදියට. ඊට පස්සේ මේක 2005 වර්ෂයේ Suzuki DRZ 400 SM විදියට සුපර් මොටෝ විදියට අලුත් වෙනවා. 2005 ඉඳන් 2024 වෙනකම්ම මේ බයික් එකේ ලොකු වෙනසක් සිදු වෙන්නේ නැහැ. පොඩි වෙනස්කම් සිදු කරලා තමයි එවන්නේ. ස්ටිකර් එක වගේම පොඩි ඩිසයින් එකක් වෙනස් කරලා ඒ වගේම තමයි මේ බයික් එක අවුරුදු 20ක් යනකම්ම මාකට් එකට ආවේ. ඒ 2025 වසරේ කවුරුත් නොහිතපු දෙයක් වෙනවා. මෙන්න මේ සුපිරි බයික් එක DRZ 4SM බයික් එක 2025 වසරේ අලුත්ම පෙරලියක් කරනවා. ලෝකෙම හොල්ලන්න ගන්නවා. ඒ සුපිරි වෙනසත් එක්ක ආපු මේ Suzuki DRZ 4SM සුපර් මොටෝ බයික් එක ගැනයි අද කතා කරන්න යන්නේ. ජපානයේ ඉන්න මගේ මිත්‍රයා ගයන් සොයිසා ඔයාලට ඒ බයික් එක ගැන හැමදේම පැහැදිලි කරයි. මේ තමයි DRZ SM කාණ්ඩ. SM කියන්නේ DRZ සුපර් මොටෝ කාණ්ඩේ ජපාන රිලීස් කරලා තියෙන බයිසිකල් දෙක කලර්ස් දෙක. මේ කලර්ස් දෙක විතරයි ස්කයි බ්ලූ එකයි වයිට් කලර් එකයි තමයි ඔයගොල්ලන්ට දැක් ගන්න පුළුවන්. ඉතින් අද DRZ ගැන ඔයගොල්ලන්ට රිවිව් එකක් තමයි දෙන්න හදන්නේ. ඉතින් මේ DRZ කියන්නේ 400cc බයික් එකක්. ඉතින් DRZ දෙකේ තියෙනවා සුපර් මොටෝයි ඊට පස්සේ බිග් වීල් කියලා එකක්. බිග් වීල් එකේ 2025-6 මොඩල් එකේ ග්‍රේ කලර් එකක්. හැබැයි සුපර් මොටෝ කැටගරි ගත්තොත් වයිට් එකයි ස්කයි බ්ලූ එකයි කලින් කිව්වා වගේ. ඉතින් ඒ වගේම DRZ කිව්වත් ඔයගොල්ලෝ දන්නවා කටුකම්බි බලාකුළු ඔයගොල්ලෝ ෆොටෝස් දාන්න. DRZ කියන්නේ ලංකාවේ ඉතින් පොකට්ලියක් කරන බයික් එකක්. ඉතින් මේ බයික් එකේ ගොඩක් වෙනසක් වෙලා තියෙනවා. DRZ එක ගත්තා. DRZ එකේ කලින් බයිසිකල් වල ආවේ කාබනේටර් ආවේ. මේකේ EFI එන්නේ. ඉතින් EFI ඊට ඔයගොල්ලෝ EFI ගියොත් පස්සේ ඔයගොල්ලෝ ලෝඩ් යන්නේ මොකද EFI ගත්තොත් මේක තෙල් ලීටරයට සමාන කිලෝමීටර් පෙට්‍රල් ලීටරයට කිලෝමීටර් 26 27 රේන්ජ් එකේ කරනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් රෆ්ලි ගත්තොත් කිලෝමීටර් 100ක් යන ලීටර් 3.5 ලීටර් 3ක් වගේ ගණන් තමයි යන්නේ. ඉතින් ඒ වගේම ගත්තොත් බයික් එකේ ලොකුම වෙනස වෙලා තියෙන්නේ මම ඔයගලන්ට බයික් එක මෙහෙන් එන්න දෙන්නම්. මේක ඩබල් ඉරේඩියම් ප්ලග්ස් එනවා. ඒ කියන්නේ මේකේ කලින් බයිසිකල් වල නැහැ. මේක ඩබල් ඉරේඩියම් ප්ලග් එනවා. ඉතින් ඉරේඩියම් ප්ලග්ස් ආවන් පස්සේ මොකද්ද වෙන්නේ? මේ බයික් එක ඔයගොල්ලෝ සීතල කාලෙක හෝ වේවා ඔයගොල්ලෝ හිතන්නකෝ අවුරුද්දක් දෙකක් බයික් ස්ටාර්ට් කරන්න නැතුව වුණා එකපාර බයික් එක ස්ටාර්ට් කරොත් ෆස්ට් ස්ටාර්ටින් වලදී මොකද මේ බයික් එකේ කන්විනියන්ස් මේ බයික් එකේ කික් එකක් එන්නේ නැහැ. ඒ කියන්නේ කික් එකක් ආවෙ නැතුණෙන් පස්සේ බයික් එක දැන් අපි ඉලෙක්ට්‍රික් එක මේක ස්ටාර්ට් කරන්න තියෙන්නේ. අපි මේ වෙනන දැන් මේ අපි ඉලෙක්ට්‍රික් මේක ස්ටාර්ට් කරන්න තියෙන්නේ. බයික් එකේ ස්මූත් ප්ලග් මගින් ඉරේඩියම් ප්ලග් වලින් එන්නේ බයික් එකේ මට කරන්ට් එක ගිහිල්ලා ඉමට ස්ටාර්ට් වෙනවා. ඒ වගේම මේ බයික් එක මම කලින් කිව්වා කලින් DRZ ආවේ කාබ් මොඩල් දැන් 2025 වල ඉඳන් එන හැම DRZ එකම EFI වෙනවා. ඉතින් ඒ වගේම මේ KYB shocks තමයි තියෙන්නේ. KYB මේ shocks suspension ගත්තොත් මේ suspension අපිට adjust කරගන්න පුළුවන්. ඉතින් ඒ වගේම 17 size තමයි wheel set එක ඉන්නේ. wheel set එක ඉතින් colors මේ white color එකේ මේ color එකනොත් sky blue එකේ black color එකනොත් දැක ගන්න පුළුවන්. මේ බයික් එක අපිට fully update කරගන්න පුළුවන්. මේක සාමාන්‍යයෙන් පැය කිලෝමීටර් 400 වුණාට 160කට වගේ තමයි යන්න පුළුවන්කම තියෙනවා. 400cc වුණා කියලා අපිට බයික් එකක් 250ට එහෙම යන්න බෑ. මේ බයික් එකෙන් ඒ කියන්නේ මැනුවල් එක full අපිට update කරගන්න පුළුවන්. ඊට වඩා ස්පීඩ් ගන්න ඕන නම් යනකොට ස්ටෑන්ඩඩ් ගන්න පුළුවන් 160කට වගේ ඒ වගේ ස්පීඩ් එකක් තමයි යන්න පුළුවන්. ඒ වගේම මේ ගියර්ස් පහක් එනවා. ඒ වගේම මේකේ තව වෙනසක් තියෙනවා ගියර්ස් වල අපිට ඒ වගේම බයික් එකේ ගියර්ස් පැත්ත වෙනස් වෙලා තියෙනවා. මේ බයික් එක අපිට ඕන බයික් එකේ ෆස්ට් ගියර් එක දැන් සාමාන්‍යයෙන් අපිට මේ ලෝ කියන්නේ ගියර්ස් පස්වෙනි ගියර් එක අපිට යන ගමන් එකපාර අපිට ඕන නම් ෆස්ට් එක උනන හදිසි අවස්ථාවක කඩා ගන්න පුළුවන් බයික් එක shift කරන්න. ඒ ටෙක්නොලොජි එක තියෙනවා. ඒ වගේම බයික් එකේ KYB ඒකේ මෝඩ්ස් තුනක් තියෙනවා. මේ රන්නින් මෝඩ්ස් තුනක් තියෙනවා. ඉතින් මේ මෙහෙම කවුද බලන්න මෝඩ්ස් එක බලා ගන්නකොට මෙතන අපිට මෝඩ් සිලෙක්ෂන් එක බලා ගන්න පුළුවන්. මාරු කර ගන්න පුළුවන්.
මේක තියෙනවා A කියන්නේ දැන් A modes කියන්නේ සාමාන්‍යයෙන් මේක සාමාන්‍යයෙන් අපිට බයික් එක high performance ගන්න පුළුවන්. ඊට පස්සේ modes B එකට දාගන්න පුළුවන්. ඊට පස්සේ එතනින් අපිට select කරගන්න පුළුවන්. දැන් modes A එකේ තියෙන්නේ. ඊට පස්සේ B එකට එහෙම මාරු කරගන්න පුළුවන්. දැන් modes B වෙන්න. එතනින් modes අපිට මාරු කරන්න පුළුවන්. ඊට පස්සේ අපි බලමු ඊගා modes එක මොකක්ද කියලා. ඊට පස්සේ ඒත් එක්කම පෙන්වන්න පුළුවන් මෙතන traction control තියෙනවා. ඉතින් මේක traction control තියෙනවා. ඊට පස්සේ ඒ වගේම අපිට මේකේ ABS ඇවිල්ලා තියෙනවා. ඉස්සරහින් පස්සේ හැබැයි මේකේ අපිට මේ bicycle එකේ අපිට ඉස්සරහා ABS off කරගන්න පුළුවන්. අපිට ඕන විදිහට අපිට bike එකේ ABS ඉස්සරහා off කරගන්න පුළුවන්. හැබැයි පිටිපස්සේ අපිට ABS off කරගන්න බෑ. ඒ කියන්නේ හැබැයි මේකේ big wheel bike එක. ඒ කියන්නේ big wheel කියන්නේ අර ඔයගොල්ලෝ මම දන්නේ කට්ටියට කියනවා big wheel කියන්නේ මේකට ටයර් එක කඩු එන ටයර් එකේ අපිට ABS off කරගන්න පුළුවන්. හැබැයි මේකේ පිටිපස්සේ අපිට මේ ටයර් එකේ ABS off කරගන්න බෑ. ABS කියන්නේ ටයර් එක නෙමෙයි brake. ABS කියන්නේ anti locking braking system. දන්නේ කට්ටියට ඔයාලා බලන්න. ඉතින් ABS වල ඉන්නේ මම ABS brake ගැන වෙනම පැහැදිලි කරන්න. ඉතින් මේක ලීටර් 8ක වගේ කැපැසිටි එකක් තියෙන ටැංක් එකේ ඉතින් හොඳට මේ බයික් එක සෙල් කරනවා. ඉතින් මේ බයික් එක ඇත්තටම ඔයගොල්ලන්ට වටින්නේ ඒ DR set එකක් ඔයගොල්ලෝ ගන්න. මේ DR set එක ඇත්තටම මේ DR set එක මට දැනට මම පෞද්ගලික බයික් එකේ පැදලා තියෙනවා. ඉතින් මේ බයික් එක එදිනෙදා ජීවිතේ රයිඩ් කරන එකට, ඔෆිස් යන එකට, ට්‍රැවල් කරන එකට, අපි හිතමු වංගු අපි හිතමු CBR වංගු නමන කෙනෙක්ට වංගු කෙලින් ගන්න එක මේ හැම කෙනෙක්ටම පදින පුළුවන් සුපිරිම බයිසිකල් එකක් තමයි මේක. අනික තෙල් කරන ලීටර් 25ක් විතර. ඉතින් ඒ වගේම තව බයික් එකේ අලුත් මෝඩ්ස් ඇවිල්ලා තියෙනවා. ඉතින් කලින් බයික් වගේ නෙමෙයි. ඉතින් මේක EFI කියන්නේ. ඒතර EFI ගත්තොත් බයික් එක අපිට ඕන වෙලාවට කියන්නේ අර කලින් DR set වලගේ තාම ප්‍රශ්න එන්නේ නැහැ. ඉතින් ඒ වගේම EFI උනන් පස්සේ බයික් එක තෙල් කරනවා. ඉතින් KYB ඇවිල්ලා තියෙන්නේ. තව මොනවා මේ බයික් එක ගැන කිව්ව නැත්නම් ඉතින් තව මොනවා හරි කිව්ව නැත්නම් මේක total body එක පවා වෙනස් වෙලා තියෙනවා. මොකද total body එක මට මම ඕලන් දාන total body එක වෙනස් වෙලා තියෙන මොනවද කියලා. total body එක ඊට පස්සේ ගත්තොත් suspension ඔක්කොම බයික් එක වෙනස් වෙලා තියෙන. ඉතින් මම recommend කරනවා මේ බයික් එක ලංකාවේ ඕනම ශ්‍රේෂ්ඨ කියන ජොබ් එකක් ඔයගොල්ලෝ මොනවා හරි දිනාගෙන කාර් එකක් වගේ හොඳට පදින්න පුළුවන්. අනික බයික් එක පට්ට comfortable බයික් එක. ඉතින් අලුත් DR set එක මේක තමයි. දැන් අපි අතේ මේ ඔයගොල්ලෝ දකින්න තියෙන කලර්ස් දෙක තමයි DR set එකේ ගොඩක්ම ඒ කියන්නේ මේ කලර්ස් දෙක විතරයි DR set වල එළියට දාලා රිලීස් කරලා තියෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට මේ කලර්ස් දෙක බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ බයික් එක ඔයගොල්ලෝ ඕස්ට්‍රේලියාව හරි නිව්සීලන්ත වල හරි යුරෝප් රටවල ඉන්නවනම් අපිට කතා කරන්න මේ බයික් එක ඔයගොල්ලන්ට ගෙන්න ගන්න පුළුවන්. ලංකාවේ ඉන්න ඔයගොල්ලන්ට මේ DR set බයික් එක ගෙන්න ගන්න පුළුවන්. ඉතින් විශේෂයෙන්ම මේ බයික් එක ගොඩක් මේ වෙනකොට යුරෝප් වල පොපියුලර් බයික් එකක්. යුරෝප් ඒ වගේම ඕස්ට්‍රේලියාව වල DR set 2025 කියන්නේ ඒ තරම් කියන්නේ මේ බයික් එක මාර්කට් මේ බයික් එකත් එක්ක මේ බයික් එක කම්පෙයාර් කරන්න පුළුවන් අපිට KDM එකටයි Husqvarna එකයි මම ලිස්ට් එක දාන්නවා. ඒ ටිකත් එක්ක තරම් කරන්න පුළුවන් සුපිරි බයික් එක. ඩ්‍රැග් රේසින් පදින කට්ටිය මේ ඩ්‍රැග් රේසින් උත් පදින්න පුළුවන්. ඊට පස්සේ ඕගොල්ලන්ට ඔෆ් රෝඩ් පදිනවා නම් ඒ ඔෆ් රෝඩ් ඒ අතලේ හැම ඕගොල්ලන්ට එකී නොකී හැම දෙයක්ම ඉතින් මේ බයික් එක ඕගොල්ලන්ට කරගන්න පුළුවන්. ඉතින් ගයිස් ආයි මම හිතනවා ඕගොල්ලන්ට බයික් එක ගැන නොදන්න දේවල් පැහැදිලි වෙන්නේ නැති කියලා. ඉතින් මම ඊගාවට ඔයගලන්ට තවත් මේ වගේ අලුත් රිවිව් එකකින් ඔයගලන්ට හම්බෙන්න. ඉතින් guys කියලා එන්න ජය වේවා. ඉතින් මං හිතනවා ඔයාලට මේ හැමදේම පැහැදිලි වෙන්නේ නැති කියලා. එහෙනම් ඔයාලටත් මේ බයික් එක ගැන මොකද හිතෙන්නේ කියලා යටින් කමෙන්ට් එකක් දාගන්න අමතක කරන්න එපා. ඔයාලටත් මේ වගේ බයික් එකක් ගෙන්න ගන්න අවශ්‍ය නම් මෙයාලව කන්ටැක්ට් කරගන්න පුළුවන්. ගයන් සොයිසා කන්ටැක්ට් කරගෙන ඔයාලට මේ බයික් එක ලංකාවටම ගෙන්න ගන්න අවස්ථාවක් සලසා ගන්න පුළුවන්. ඔයාලට තියෙන්නේ මෙයාලට මැසේජ් එකක් දාන්න විතරයි. ගයන් සොයිසා කියන Facebook account එකට මැසේජ් එකක් දාන්න. නැත්නම් මගේ මේ වීඩියෝ එකට යටින් කමෙන්ට් එකක් දාන්න මං අනිවාර්යෙන් ආව කන්ටැක්ට් කරලා දෙන්නම් ඔයාලට. එහෙනම් මේ වගේ සුපිරි වීඩියෝ එකකින් නැවත හමු වෙමු. ඔයත් වාහන වල ආදරයෙන් ගෙනගෙන නම් මගේ channel එකත් එක්ක එකතු වෙන්න අමතක කරන්න එපා. එහෙනම් අපි නැවතත් හමු වෙමු.